මොනහු තාත්තේ මල්ලිය හොස්පිටල් එකේ ඇඩ්මිට් කරගත්තා. මොකක් නවත්ත ගත්ත? ඔව් ඔලේ තුවාලේ පොඩ්ඩක් ලොකු වින්ද එහෙම නවත්ත ගන්න ඕන කිව්වා. අප්පට දෙව්බෝයි කොහෙද ඉන්නේ? තාම මම වාහනේට නැග්ග විතරයි. මූට කොට්ටයක්වත් අරන් ගියේ නෑනේ. කවුද පුතේ ඉතින් හිතුවේ නවත්ත ගනී කියලා? ලොකු බෑග් එකකට තාත්තේ කොට්ටේකුයි සුදු පාට බෙඩ්ෂීට් දෙකකුයි දාලා තියන්න. තව ග්ලූකෝස් එකකුයි මේ මුත්‍රාමනින්න භාජනිකුත් තියලා තියන්න මේ මං ඇවිල්ලා පඩකලා අරන් යන්න. හා මේ කෑම කොහොමද? කෑමට ඉන්දියාප්ප 15කුයි මාළු කිරි හොද්දකුයි බිත්තර දෙකක් තම්බලා තියන්න කට්ට සම්බෝලයක් එක්ක. ಜಾති ගොඩයි නේ. අම්මට දැන් දෙන්න නැගිට ගන්න බැරි වෙන්නේ අර උණත් එක්ක. කමන්නේ මම මොන හරි කරනම් මේක ඊට වඩා වැදගත් නේ. උඹ හිමීට ගෙදර යන අතරම් පුතේ. හොඳ වෙලාවට ලොකු පුතා ගෙදර හිටියේ. රත්තරන් පුතා ගෙදර ඉන්න පරක්කු නිසා තාත්තායි කෝල් කරා. රත්තරන් පුතේ කොහෙද ඉන්නේ? දැන් නම් මේ ගේ ගාව මේ මල්ලිට ලුණු කැඳ එකක් හදලා තියනද මට කලින් කියන්න බැරි නෝනේ. ලුණු ගෙද? ඉතින් මේ ඉන්දියාප්ප තියනවනේ. ඉන්දියාප්ප හදන්න කිව්ව මට කන්න. උඩ දෙන්න දියර જાති විතරයි. මොන්නෝ. ඉන වෙනවා තාම විනාඩියයි. මේ මාළු කිරි හොද්දට තාත්තේ මිරිස් ටික කඩුවෙන් දාන්න එක නැත්නම් මට කඩ ඈ? මේ මාළු කිරි හොද්දට තාත්තේ මිරිස් ටික කඩුවෙන් දාන්න එක නැත්නම් මට වඩ දෙවිල්ල දෙවි. අරේ අර පුතා පොලිසියට එව් ඉස්පිරිතාල උගක් කතා කරන්නේ මොනහු